ඕගලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාලගේ උපන් රට මොකද්ද කියලා අහුවොත් මොකද්ද දෙන උත්තරේ? ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාව නේද? හරි. එතකොට ශ්‍රී ලංකාව කියන්නේ මගේ උපන් රට. එතකොට මේ උපන් රට කියන එකට අපි තවත් වචන බොහොමයක් තියෙනවා. මොකද්ද? මාතෘ භූමිය, තව ජන්ම භූමිය, තව මොනවාද? මව්බිම මව් බිම නේද? ජාත භූමිය නේ? ජාත භූමිය, මාතෘ භූමිය, ජාත භූමිය, මාතෘ භූමිය. තව මොනවද අපි කිව්වේ? ජන්ම භූමිය, තව මව් බිම, නිජ භූමිය. කොච්චර වචන තියෙනවා. මේ හැම නමකින්ම හඳුන්වන්නේ මම උපන් රට නේද? මගේ රට කියන එක. උපන් රට, උපන් රට, ජාත භූමිය, මාතෘ භූමිය, ජන්ම භූමිය. එතකොට පුතේ මේ හැම නමකින්ම හඳුන්වන මගේ රට මට අගේ නේද? දැන් ඕනිම කෙනෙක් ගත්තම තමන් ඉපදිච්ච රටනේ තමන්ට වටිනාකමක් තියෙන්නේ, අගයක් තියෙන්නේ නේද? දැන් අපි ඉන්දියන් ජාතිකයෙකුගෙන් ඇහුවොත් එimhe ඔයා වැඩියෙන්ම කැමති මොන රටටද? එයා කියයි මගේ රට ඉන්දියාව නේද? එහෙමයි. දැන් අපි කියනවානේ මම නම් ඒ වුණාට ලංකාවට වඩා කැමති ජපානයට, මම ඕස්ට්‍රේලියාවට ඒ වගේ ඒවා කියනවනේ. නමුත් මේ මොනවා කිව්වත් අපි කොයි ලෝකේ කැරකුණත් මේ අවසානයේට කැමති මේ තමන් ඉපදිච්ච මව් බිමට, මගේ රටට එන්න නේද? ඒ තරමට මේකේ වටිනාකමක් තියෙනවා. මේක අපිට අගේ නෑ වගේ තිබුණට ඇත්තටම හදවතට කතා කරලා බැලුවොත් අපිට දැනෙනවා නේද? මගේ රට කියන එක අපිට දැනෙනවා. එතකොට තමන්ගේ රට පිළිබඳ දැනෙන ආඩම්බරය කියලා එකක් තියෙනවා. අපි ඒකට කියන මොනවා කියලාද කියන්නේ? රට පිළිබඳ ඇති ආඩම්බරයට මොකක්ද අපි කියන්නේ? දේශාභිමානය. ඔව්, දේශ අභිමානය, අභිමානය නේද? එතකොට දැන් අපි වෙනස් රටකට ගියොත් අපි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ අපිට හරි අභිමානයක්, ආඩම්බරයක්. ඇයි ඒ? බොහෝ විදේශ රටවල් වල ඉන්න හැම කෙනාම වගේ මේ පුංචි රට බලන්න එනවනේ නේද? මේ චූටි ලංකාව බලන්න විදේශිකයෝ හැම රටකින්ම එනවා. ඇයි ඒ? රට පුංචි වුණාට හරිම සුන්දර රටක් නිසා නේද? දේශගුණික වශයෙන්, පාරිසරික වශයෙන් ගත්තාම පුතේ ඇත්තටම අපේ රට තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නැහැ. එකේ තියෙනවා සමහර රටවල් මෙහිමයි. රටේ යම් කොටසක් හොඳ දේශගුණයක් හොඳ ඒ වගේම ලස්සනක් එහෙම තියෙන රටවල් තියෙනවා. නමුත් ඒ රටේම තවත් සමහර තැන් ඔය කියන ඒවට වඩා හාත්පසින් වෙනවා නේද? සමහර රටවල් වල ඒ රටේ ඇතුළෙම තියෙනවා තාමත් කාන්තාර වගේ තැන්. එතකොට එකම රටක් තුල ඒ අර හාත්පසින් වෙනස් දේශගුණික ලක්ෂණ. නමුත් අපේ රට ගත්තාම මධ්‍යධරණී දේශගුණයක් නේ අපිට තියෙන්නේ. එතකොට අපේ රටේ ලොකු වෙනස්කම් නැහැ. දැන් අපි තෙත් කලාපේ, වියලි කලාපේ කියලා ගත්තාත් මේ කලාප දෙක අතර ලොකු වෙනසක් නැහැ අපිට. ඒ කියන්නේ වියලි කලාපේ ගත්තාම සුන්දර දේවල් තියෙනවා. නේද? වියලි කලාපේට මොනවද? වැව් තියෙනවා. එතකොට වැව් වල මොනවද තියෙන්නේ? ලස්සන මල් පිපිලා තියෙනවා. ඕලු නෙළුම්, මානෙල් වගේ මල් තියෙනවා. කුඹුරු යායවල් තියෙනවා. නේද? ඊළඟට වන සත්තු ඉන්නවා. ඉතින් ඒ ප්‍රදේශයත් ওই වියලි කලාපයත් එක්තරා සුන්දරත්වයක් තියෙනවා. ඊට පස්සේ තෙත් කලාපය ගත්තාම අපි කඳු උඩරට වගේ ගත්තාම ඒවත් එහෙමයි. ඒකට ආවේනික වෙච්ච සුන්දරත්වයක් තියෙනවා. කඳු පන්ති තියෙනවා, දිය ඇලි තියෙනවා, සීතල දේශගුණයක් තියෙනවා නේද? ඉතින් මෙන්න මේ වගේ කොහොම ගත්තත් මේ ලංකාව ඇතුලේ මුළු ලංකාවම සුන්දර රටක් කියලා අපිට කියන්න පුළුවන් නේද? රට වටේටම ලස්සන මුහුදක් තියෙනවා. ඉතින් කොහේවත් රටක නැති දේවල් නෙමේවා නේද? ඒ නිසානේ අපේ රට විදේශ ආක්‍රමණ වලින් අපි ගොඩාක් දුරට බේරෙන්නේ නේද? කෙලින්ම රටට එන්න බෑ. දැන් සමහර රටවල දේශ සීමා ගත්තාම එක වැට මායිම් වලින් වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ ඉඳලා අර පැත්තට එක එක ආක්‍රමණිකයන්ට යන්න පුළුවන්. නමුත් අපේ වාසනාවකට අපේ වටේට මුහුදක් තියෙන නිසා එක පාරටම අපේ රට ආක්‍රමණය කරන්න ලේසි නෑ.
ඉතින් මෙන්න මේ සුන්දර රට ගැන පුතේ ලස්සන නිර්මාණ ටිකක් තමයි අද අපිට මේ පාඩමේ කියලා තියෙන්නේ. හරිද? ලස්සන නිර්මාණ ටිකක්. අපි බලමු ඉස්සෙල්ලාම හැඳින්වීමේ කියලා තියෙනවා. උපන් බිම පිළිබඳව තම හදවත තුල නැගින සාඩම්බර හැඟීම හා ආදරය. දේශාභිමානය, දේශානුරාගය. දේශාභිමානය කියන්නේ ආඩම්බරය, ආදරයට කියනවා දේශානුරාගය. අනුරාගය කියලා අපි කියන්නේ නේද? දේශ වාත්සල්‍ය යනුවෙන් හැඳින්වේ. මේ වචන ගහලා මතක තියාගන්න ඕනේ. රට ජාතිය විනාශයට පත් වෙද්දී එහි ජීවත් වන්නන් උදාසීනව සිටින විට සාහිත්‍යකරුවෝ ඒ ජාතීන්ගේ සිත් තුළ රට ජාතිය ගැන හැඟීම් පන ගන්නවා. අපිට මතක් වෙන චරිතයක් තියෙනවා. නිද්‍රාශීලී ජනතාවක් අවදි කරපු තමන්ගේ පෑන අවිය කොටගත්ත සුන්දර චරිතයක් අපිට මතක් වෙන්න ඕනි මේ වෙනකොට. කවුද? එස් මහින්ද හාමුදුරුවෝ නේද? එස් මහින්ද හාමුදුරුවෝ ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසීන්ගේ ආධිපත්‍යයට නතු වෙලා හිටපු ශ්‍රී ලාංකිකයෝ මේ රට බේර ගන්න මේ රට වෙනුවෙන් යමක් කරන්න ඕනි කියන හැඟීම නැතුව හරියට නිදාගෙන හිටියා වගේලු පුතේ. මෙන්න මේ අවධියේදී තමයි අපේ මහින්ද හාමුදුරුවෝ නේද කතා කරේ. මොනවද කිව්වේ? පෑන අරගෙන ලිව්වා මේ රට ජාතියේ තියෙන වටිනාකම මිනිස්සුන්ට දැනෙන්න සැලසුවා. අවිය කොටගත්තේ පෑන. අන්න ඒ වගේ බොහෝ නිර්මාණකරුවෝ තවත් ඉන්නවා. ඔවුන් පොළඹවා ඉදිරියට යවන්නට සමත් නිර්මාණ බිහි කරති. එකී ජාතීන් අතර ඒ නිර්මාණ පතුරුවා හරිති. ඒවාහි ගැබ් වී ඇති සංකල්පනා විචිතවාදීන්ගෙන් රට ජාතිය නිදහස් කර ගැනීමේ අවශ්‍යතාව මතු අවධියක සිංහල ජාතිය නිර්මාණකරුවන් අතින්ද දේශාභිමානී සාහිත්‍ය නිර්මාණ බිහිවිනි. සිංහල සාහිත්‍ය නිර්මාණ දැන් අපි දන්නා පුතේ ඇත්තටම කියන මේ සාහිත්‍ය නිර්මාණකරුවෝ නිසා තමයි අපේ රට මේ තරම් දුරට රැකුනේ. ඒ අය කවි ලියලා නේද? පොත් රචනා කරලා, ග්‍රන්ථ රචනා කරලා මිනිස්සුන්ට කිව්වා මේ රටේ වටිනාකම, මේ රටේ තියෙන මේ රටේ ගැන අවබෝධය ඇති කරා මිනිස්සුන්ට. මිනිස්සු දන්නේ නැහැ මේක කොච්චර වටිනවද, මේකේ වැදගත්කම මොකක්ද කියලා. ඒ දේවල් හැම දෙයක්ම අපේ සාහිත්‍යදරයෝ විසින් කරා. කාලීන අවශ්‍යතාව ඉටු කිරීම සඳහා නිර්මාණකරුවෝ පෙළ ගැසුණාහ. ඒකට ඒගොල්ලෝ දන්න සාහිත්‍යයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන්. සාහිත්‍යයට විශාල මෙහෙවරක් කරන්න. දැන් බලන්නකෝ ගීතයක් ගත්තම නේද? ගීතයක් ගත්තම දැන් දේශාභිමානී ගීතයක් ගැන ඇහෙනකොට අපිට දැනෙනවා මේ රට ගැන හරි අමුතු හැඟීමක්. එතකොටනේ දැන් නිකන් හිතන්නකෝ අපි අර චූටි සින්දුවක් තියෙන්නේ මේ රට මගේ රට මා ඉපදුණු රට හැදෙන වැඩෙන රට මගේම මව් රට. ඒව ඇහෙනකොට බලන්න හිත ඇතුලේ රට ගැන අපිටත් නොදැනීම අභිමානයක් ඇති වෙනවා. ඇති වෙනවද? ඇති වෙනවද? වෙනවා කියලා හිතමුකෝ නේද? ඇති වෙන්න ඕනි. ඒ වගේම ජාතිකාභිමානී හැඟීම් දනවන නිර්මාණ හඳුනාගෙන රස විඳීමට මඟ පෙන්වීම මේ පාඩමෙන් අපේක්ෂා කරා. අන්න පුතේ ජාතිකාභිමානී නිර්මාණ හඳුනාගෙන ඒව රස විඳින්න ඔයගලන්ට මඟ පෙන්වීමක් තමයි මේ පාඩම් වලින් කරන්නේ. හරි කැමරාව ඔෆ් කරගන්න මේ විශ්ව. එතකොට පුතේ දැන් ඇත්තටම දැන් ඕගලන් උනා දැන් ලංකාව ගැන කියන්නේ තමන්ගේ රට ගැන කියවෙන පොත්පත් ඇත්තටම කියවන්න නේ. අපේ රට ගැන කියවලා තියෙන පද්‍යපන්ති ආසාවෙන් කියවන්න. ඇයි? අපි නොදන්න බොහෝ දේවල් ඒ නිර්මාණ තුල ගැබ් වෙලා තියෙනවා. අපේ සාහිත්‍ය දරයෝ නේ. අපේ ලංකාවේ හිටපු ඒ කියන්නේ ඉතාම දක්ෂ සාහිත්‍යකරුවෝ හිටියනේ මෙන්න මේ අයගේ අතින් ලියවෙච්ච කවිපන්ති ඒ වගේම ගද්‍ය කෘති හරි අපූර්වට මේ රටේ අභිමානය, දේශානුරාගය, දේශාභිමානය ගැන කියවෙන විදිහට රචනා වෙලා තියෙනවා. අනුරාධපුර යුගයේ පටන් මහනුවර යුගයේ දක්වා. ඒකට අපි දන්නවා අනුරාධපුර යුගයේ පටන් ගත්තාම යුග ගණනාවක් පසු කරගෙන ඇවිල්ලා මහනුවර යුගයෙන් එනකොට විවිධ වූ ආක්‍රමණ වලට මුහුණ දී මව්බිම මව්බිම බේරා ගන්නට රණබිමේ රුහිරු වෙලා. මොනවාද පුතේ රුහිරු කියන්නේ? රුහිරු කියලා කියන්නේ මොනවාද? රුධිරය ලේහලනවා කියලා කියන්නේ නේද? ලේහලලා දිවිදී කැප වුණු රණ ශූරයන් ඒ වගේම සාගර බඳු වැව් නිර්මාණය කරමින් රට සහලින් ස්වයංපෝෂිත කරන්නට උරදුන් රජවරුන්. දැන් අපි දන්නවා ඇත්තටම අපේ රට කෘෂි කර්මාන්තයෙන් දියුණු කරන්න අතීත රජවරු ඒ වෙනුවෙන්ම වැව් ඉදි කරා නේද? ඒ වෙනුවෙන්ම
වැව් ඉදි කරා. අදටත් තියෙන්නේ ඒ වැව්. සමහර වැව් දැක්කම මහා සාගරයටත් වඩා විශාලයිදෝ කියලා අපිට හිතෙනවා. ඇයි ඒ තරමට විශාල වැව් තියෙනවා. නේද? ලංකාව වටේ යනකොට කොයිතරම් ලස්සන, කොයිතරම් සුවිශාල වැව් ටිකක් තියෙනවද කියලා බලන්න අපිට පුළුවන්. හදිසියෙන්වත් ට්‍රිප් එකක් එහෙම යනකොට බලන්නකෝ. එතකොට මේ සියලුම වැව් ඉදි කරේ මොකටද? අපේ රට සහලින් සම්පෝෂිත කිරීමට. නේද? කුඹුරු අස්වද්දලා කෘෂි කර්මාන්තේ දියුණු කරන්න තමයි පුතේ මේ දේවල් කරේ. ඒ වගේ විතරක් නෙමෙයි. නැන නුවණ වඩන්නට පන්හිඳ මෙහෙය වූ මහා පඬිවරුන්. ඒ කාලේ පෑනෙන් නෙමෙයි නිලිව්වේ. පන්හිඳ නේද? පඬිවරුන් කියලා කියන්නේ දක්ෂ ලේඛකයෝ. ලක්මවගේ ශ්‍රී විභූතිය ලෝ පතල කරන්නට අනුපතේ පතල ප්‍රසිද්ධ පතල කරන්නට තම දස්කම් පෑ මහා කලාකරුවන් මෙන්ම ස්වභාව ධර්මයෙන් අපලද උරුමයන් දේශානුරාගයෙන් හා දේශාභිමානයේ උල්පත් බඳුය. හරි ලස්සන නිර්මාණශීලීව කියලා තියෙනවා. මව්බිම ගැන අප සිත්ති නැගෙන සාඩම්බරයට හේතු වූ එකී ජනයෝය එකී වස්තුය. ඒ කියන්නේ රජවරු, ඒ වීරවරු නේද? ඔය කියන මොනවාද? දේශානුරාගයේ දේශාභිමානයේ ඇති වෙන නිර්මාණ මේ සියල්ලක්ම තමයි මේ එකී වස්තු, එකී පුද්ගලයෝ කියලා කිව්වේ. දේශාභිමානී සාහිත්‍ය වැඩි වශයෙන්ම රචනා වූයේ කොළඹ අවධියේ මුල් වකවානු. දැන් අපි ජීවත් වෙන්නේ මොන අවධියේද? අපි මේ ජීවත් වෙන අවධියට මොකක්ද කියන්නේ? කාටද කියන්න පුළුවන්? තාමත් පුතේ අපි ඉන්නේ කොළඹ අවධියේ තමයි. හැබැයි දැන් කොළඹ අවධියේ කොළඹ යුගයේ දෙවන අවධිය අපි ඉන්නේ. පළමු අවධිය නෙමෙයි. පළමු අවධිය පහු කරලා. ඔය ආනන්ද රාජ කරුණා එස් මහින්ද හම්දුරුව වගේ කට්ටිය තමයි පළමු අවධියේ හිටියේ. කොළඹ යුගයේ මුල් පරපුර. අපි ඉන්නේ දැන් දෙවන අදියරේ. හරිද? තාමත් කොළඹ යුගයේම තමයි. යටත් විජිත පාලනයේ නොයෙකුත් මදි පුංචි කම්වලට මුහුණ දෙමින් සිටි ලක්වැසියෝ නිදහස ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන්නට වූහ. මිනිසුන්ට හරිය උවමනාව තිබුණා නිදහස ලබා ගන්න. විවිධ ජාතීන්ට නතු වෙලා ඉන්න කාලේදී බෞද්ධයන්ට පන්සලකට ගිහිල්ලා තමන්ගේ ආගම දහම අදහන්නවත් නිදහස තිබුණේ නැහැ. නිදහසේ මේ පුංචි ලංකාව ඇතුලේ සැරිසරන්නටවත් පුළුවන්කම තිබුණේ නැහැ. මිනිස්සු හරියට එතකොට මානසිකව වැටිලා හිටියේ නේද? මෙන්න මේ කාලේදී පුතේ එස් මහින්ද හිමි, ආනන්ද රාජකරුණා, කුමාරතුංග මුනිදාස, අරිසෙන් අහුබුදු වැනි කවීන් තම නිර්මාණ මගින් ජාතිය පුබුදු කරන්නට සිටුවේ මේ නිසාය. එතකොට මේ කියන නිර්මාණකරුවෝ හිතුවා මේ මිනිස්සු මේ වැටිලා ඉන්නේ. හොඳටම මානසින් වැටිලා ඉන්න මිනිස්සු නැගිටවන්න, අවදි කරන්න අපට පුළුවන්. අන්න ඒ කාර්යය තමයි පුතේ ඒ නිර්මාණකරුවෝ රට වෙනුවෙන් කරේ. නිදහසෙන් පසුවද දේශාභිමානී සාහිත්‍ය නිර්මාණ රැසක් බිහිවිය. නිදහස ලැබුණට පස්සේ 1948න් පසුව ඒ ගොඩාක් සාහිත්‍ය නිර්මාණ බිහි වුණා. වර්තමාන කවීන් අතින්ද රට ජාතිය ගැන ආදරයක්, ගෞරවයක් ජනිත වන ආකාරයේ නිර්මාණ බිහි වෙමින් පවතී. ජනිත වෙනවා කියන්නේ පුතේ උපදිනවා නේද? එතකොට රට ජාතිය ගැන ආදරයක්, ගෞරවයක් ඉපදෙන ආකාරයේ නිර්මාණ තාමත් බිහි වෙමින් පවතී. බිහි වෙලා ඉවර නැහැ. අදට සමහර නිර්මාණ බිහි වෙමින් පවතිනවා. ඔන්න බලන්න ජාතියක අනන්‍යතාවයේ භාෂාවයි. ඇත්තනේ නේද? දැන් අපි දමිළ ජාතිකයෝ කියලා කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ භාෂාව නැත්තම්. එතකොට ඒගොල්ලෝ කතා කරන්නේ දමිළ භාෂාව. අපි සිංහල කිව්වට වැඩක් නැහැ. අපේ භාෂාව කියලා එකක් නැත්තම්. මොකද කතා කරන භාෂාව තමයි පුතේ අනන්‍යතාවය වෙන්නේ ඕනිම ජාතියක. හරිද? ඒකයි කියන්නේ ජාතියක අනන්‍යතාව භාෂාවයි නේද? අනන්‍යතාව කියලා කියන්නේ මොකද්ද? තමන්ට අයිති බව. තමන්ට අයිති බව කියන එකට තනිපදේ තමයි අනන්‍යතාව කියලා. භාෂාවට ආදරය කරන්නා ජාතියටත් මාතෘ භූමියටත් ආදරය කරා. බලන්න හදවතට තට්ටු කරලා ඔයා ඔයාගේ භාෂාවට ආදරෙයිද? මම සිංහලෙක්, මම සිංහල භාෂාවට ආදරෙයිද? එහෙමනම් ඔයා කොහොම කෙනෙක්ද? ජාතියටත් මාතෘ භූමියටත් ආදරය කරනවද? සිංහල ජාතිය, මුස්ලිම් නම් මුස්ලිම් ජාතිය, දමිළ නම් දමිළ ජාතිය, ඒ වගේම තමන්ගේ රටට ආදරය කරන කෙනෙක්. බලන්න එහෙනම් හදවතට තට්ටු කරලා මම කොයි වගේ කෙනෙක්ද කියලා. කුමාරතුංග මේ බව කුමාරතුංග මුනිදාසයෝ මෙසේ පවසති. කුමාරතුංග මුනිදාස පුතේ ඔන්න තමන්ගේ රට ගැන මෙන්න මේ විදිහට කියලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? මගේ රට මගේ දය නිසා යුද වෙද සතුරන් නසා මදි විගියත් මට එසා යස වෙද සිය වස් වසා. දෙවෙනි කවිය කියන්නකෝ එසඳු.
දෙවෙනි කවිය තාලෙට කියන්න බෑ නේද? ඇයි ඒ? දෙවෙනි කවිය තාලෙට කියන්න බැරි ඇයි? ඇයි දෙවෙනි කවිය තාලෙට කියන්න බැරි? කාටද කියන්න පුළුවන්? ඒකේ මාත්‍රා එක එක පදවල එක එක එලි සමයක් නැත නේද? එලි සමයක් නැති කවිවල පුංචිවත් තාලයකට කියන්න බෑ. ඒවා ඇවිල්ලා නිසඳැස් වගේ. හරිද? එලි සමයක් තියෙන කවිවලට අපි කියනවා මොනවා කියලාද? සඳැස් කියලා. සඳැස් කියන්නේ මොනකටද? එලි සමය සහිත එලි සමය සහිත කවිවලට කියනවා පුතේ මොනවා කියලාද? සඳැස්. එහෙනම් නිසඳැස් එලි සමයක් නෑ ඕනි කෙනෙකුට ලියන්න පුළුවන්. නිසඳැස්. ඒකේ එලි සමය රහිත. හරිද? ඒක නිසා ඒක තාලෙට කියන්න බෑ. ටග්ගල් එලි සමය තියෙන එකට ඊට කියාගත්තා නේද? මට දුන්න එලි සමය නැති එක. හරි. මොකද්ද කියන්නේ? මගේ රට මගේ දැය නිසා. මොකද රට දැය. දැය කියන්නේ මොකද්ද? දැය කියන්නේ දේශීය කියන එකමයි නේද? රට කියන එකම තමයි. යුද වැද සතුරන් නසා මගේ රට සෝරි දැය කියන්නේ ජාතිය. දැය කියන්නේ ජාතිය. රට ජාතිය මගේ නිසා මගේ රට ජාතිය නිසා යුද වැද සතුරන් නසා යුද්ධෙට ගිහිල්ලා සතුරු විනාශ කරලා මදිවි ගියත් මට එසා මට ඒක එහෙම කරලත් මදිව ගියත් යස වෙදසිය වස්වසා යස කියන්නේ හොඳයි කියන එක නේද අපූරුයි සියවස් ගණනාවක් තිස්සේ මේ මගේ රට ජාතිය වෙනුවෙන් යුද වැද සතුරන් විනාශ කරලා මේ කොච්චර දේවල් කරත් මට ඒ මදි කියලා කියනවා ඒකම කියනවා තා කුමක් කීවත් හා අනුස්ත රූපයක් සිය බස කෙලෙසා අපට මෙතන සිය බස කියලා කියන්නේ මොකද්ද සිය බස සොකීය බස Tamanගේ භාෂාව නිදහසක් නොම ලැබේ කිසිම නිදහසක් නැහැ Tamanගේ භාෂාව විනාශ කරගත්තොත් කිසිම නිදහසක් නැහැ අනන්‍යතාවය තියෙන එතන කිව්වනේ පටන් ගන්නෑ සිය බසින් යමක් පටන් ගන්න පුතේ මෙතන සිය බස කියලා අපිට හැබැයි සිංහල භාෂාව කියන එක තමයි මෙතනට ගන්න මෙන්නේ තමන්ගේ භාෂාවට වඩා සිංහල භාෂාවෙන් යමක් පටන් ගන්න නැත්නම් තමන්ගේ භාෂාවෙන් සිංහලම නෙමෙයි ඉතින් අපිට තමන්ගේ භාෂාවෙන් දමිළ නම් දමිළ බසින් මුස්ලිම් අයගේ ඒ අයගේ භාෂාව පාවිච්චි කරන සිංහලයි ඒ භාෂාවෙන් තමන්ගේ භාෂාවෙන් පටන් ගන්නලු කවුද කියන්නේ කුමාරතුංග මුනිදාස නේද එහෙනම් භාෂාව කොච්චර වටිනවද ඒක කොයිතරම් දුරට රැක ගන්න ඕනිද කියලා ඒ කවි දෙකෙන් කියනවා රට ජාතිය රැක ගන්නට නම් මුලින්ම භාෂාව රැකගත යුතුයි කවියාගේ අදහසයි එහෙනම් කවියාගේ නෙමේ අපේ අදහසත් සහිලි ඒකම විය යුතුයි නේද ඔන්න පුතේ එස් මහින්ද හමුදුරු කියනවා කියන්නකො ලස්සනට තාලයක් දාලා කවුරු හරි කවුද කියන්නේ යසඳු කියනවාද යසඳු කියනවාද කවිය ලස්සනට කියන්නකො බලන්න කම්මැලිකම යන්න පිටපන්න මට මේ ඒකේ අර මගේ පළවෙනි පද ටික print වෙලා නැහැ. පළවෙනි පදේ. පද ටික මොකක් වෙලාද ඒ අර පළවෙනි කවියේ පළවෙනි පදේ print වෙලා නැහැ. print වෙලා නැහැ print වෙලා නැහැ කියලාද කියන්නේ නෑ. කවුරු හරි කියන්නකෝ එහෙනම් කවියක් කියන්න පුළුවන් කෙනෙක් මේ පන්තියේ නැද්ද මම කියන්නම් ටීචර් කියලා කියන්න බෑ සහෙලිය අතිස්සුවද කියන්නකෝ තේටිය කවියක් කියන්න බැරිද කවියක් හොඳම පද හොඳම විදියට ගැලපී කවිය නම් වේ දුල්මි කියන්න දුල්මිට කවි කියන්න පුළුවන් ටීචර් තාලිය. ටීචර් සංගීත ටීචර් කෙනෙක් නෙමෙයි මමත් ඔය කටුනෙන දාලා කියන්නේ එක පදයක් කියන්න ඊට පස්සේ කියන්න නිකන් බන්දා විජය දද අපනිත පදකින්නේ ඒකට කියන්න හින්දාහල ඉතෙක් විපූසිරිලක් අම්මේ අන්තා ඔබගේ සිටියම හද මිනිදැම්මේ
වැන්දා මෙන්න මුදුනත් නගමින් දැන්නේ. ඒ තාලෙටම කියන්න ඕනේ වෙන වෙන තාලවලට කියන්න පුළුවන්. මොකද්ද කියන්නේ මේකේ ලස්සන රූපකයක් තියෙනවා. කාටද අහුනේ රූපකය? කාටද රූපකය හම්බ වුනේ? බන්දා විජය දද විජයග්‍රාහයේ කොඩි නේද? බැඳලා බන්දා විජය දද කියලා කියන්නේ මොනවද? විජයග්‍රහණයේ කොඩි බැඳලා අකනිට කියලා කියන්නේ පුතේ අකනිටා බ්‍රහ්ම ලෝකයේ කියලා එකක් තියෙනවා. අකනිටා බ්‍රහ්ම ලෝකයේ පද හිම්මේ. එතකොට මේ සමහර වචන අර මේකේ එලිසමයක් තියන්න ඕනි නිසා දාලා තියෙනවා. එතකොට අකනිටා බ්‍රහ්ම ලෝකයේ පවා පුතේ මේ මොනවද තියෙනවා කියන්නේ? මොනවද තියෙනවා කියන්නේ? විජය දද බැඳලලු විජය කොඩි බන්දලා තියෙනවා නේද? ඒ කියන්නේ අර අපේ වීරවරු විජය කොඩි නැංගුවා කියන එක ඒක අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා ගිහිල්ලා තියෙනවා. කොච්චර විජයග්‍රහණයක්ද? සින්දාහල එතෙක් රිපු සිරි ලක්කම් මේ රිපු කියලා කියන්නේ මෙතන පුතේ සතුරන්. සතුරන්ට කියනවා රිපු කියලා. සිරි ලක්කම් එතකොට ශ්‍රී ලංකා මෑණියන්ට කියන්නේ නේද? සින්දා එතෙක් හිටපු සතුරු ඔක්කොම විනාශ කරා කියන එක කියන්නේ. වීරවරු කරපු ක්‍රියාවක්. එහෙම කරලා මොකද්ද කියන්නේ? අන්දා ඔබගේ සිටියම හද මිනි බැම්මේ. හද මිනි බැම්මේ කියන්නේ මොකද්ද? ඉමන්දි රූපකාරතවත් යෙදුමක් රූපකයක්. හදවත නැමැති මැණික් බැම්මේ කියලා කියලානේ. නේද? ඒ කියන්නේ හදවත නැමැති මැණික් බැම්ම කියලා නෑ. කෙලින්ම හද මිනි බැම්මේ. මැණික් වලින් නිර්මාණය කරපු හදවත නැමැති බැම්මේ. එතකොට මේක රූපකයක් උදේ හද මිනි බැම්මේ රූපකයක්. එතකොට මොකද්ද කියන්නේ? ඔබගේ සිටියම හදවත නැමැති මේ මැණික් වලින් හදපු මේ බැම්ම තුල. ඒ කියන්නේ රූපකාර්යවත් යෙදුමක් දාලා ලස්සනට කියනවා. ඔබගේ සිටියම ඇඳලා තියෙන හදවතේ මට ලංකාව ගැන හැඟීමක් තියෙනවා කියන එක. වැන්දා මෙන්න මුදුනත් නගමින් දැම්මේ. ඒ නිසා දොහොත් මුදුන් තියලා මම වඳිනවා කියලා කියනවා. සතුරන්ගේ එදිය පරදවමින් විජේ දදනන් වූ වීරයන් ගැන කියවෙන මේ කවිවල සිත් තෙද ගැන්වීමේ හාස්කමක් ඇතැයි සිතේ. දෙවෙනි කවිය බලන්න. කරුණා මහිම කොයි තරම්ද කිවොත් ඔබේ. ලක්මෑණියන්ගේ ළඟ තියෙන කරුණාව කොයි තරම්ද කියනවා නම් මැවුනා මහා ගංගාවල් ලෙසින් ඉබේ. හරියට මහා ගංගාවල් වගේ ඉබේ මැවුනලු. ඉනුනා බසින දිය රක් තැවරුනොත් ඔබේ. එතකොට මොනවාද? මේ ගංගාවන් වෙලා ගලා බසින දිය දහර මොනවාද? කරුණාව නැමැති දිය දහර යන්නේ පුතේ. හරිද? මේ ගංගාව නැමැති මේ මෙතන කියන්නේ මොකද්ද අපිට? කරුණා මහිම කොයිතරම්ද කිවොත් තිබේ මැවුනා මහා ගංගාවල් ලෙසින් ඉබේ. එතකොට මෙතන අර කරුණාව නැමැති දියදහර තමයි මේ ගංගාවන් වෙලා ගලා බසිනවා කියලා කියන්නේ. දැන් අපේ ලංකාව තුල ගංගාවන් ගලා බසිනෝනේ මේ ඒ ගංගාවන් ගැන නෙමෙයි මෙතන කියන්නේ. ඒ වගේම කියනවා ඉනුනා බසින දියරක් තැවරුනොත් මොවේ. බැරි වෙලාවත් මේ ගලා බසින දිය පොදක් බිඳුවක් හරි තැවරුනොත් මරණාසන්න හුස්මට මුත් ආසි ලැබේ. ආශිර්වාදයක් වෙනවලු පුතේ. මැරෙන්න යන කෙනෙකුට තව ටිකක් ජීවත් වෙන්න හුස්මට සඳහා පවතින නේද? අර දිය ගලා යන දිය දහර කරුණාව නැමැති දිය දහරාව මේ ගංගාවන් දිගේ ගලා යනවලු. ඒ ගලා යන දිය පොදක් හරි කෙනෙකුගේ තැවරුනොත් පුතේ මැරෙන්න ඉන්න කෙනෙකුගේ කොහේ හරි තැවරුනොත් තවත් ජීවත් වෙන්න ආශිර්වාදයක් හැටියට ඒක පුංචි මොහොතක් හරි ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවලු. ඒ තරමට මේ ලංකා භූමිය තුල ඒ කියන්නේ ලක්මෑණියන්ගේ හිතේ කරුණාව තියෙනවා කියන එක කියන්නේ නේද? හදවත නැමැති මිනිබැම්බේ ඇඳී ඇති සිටියමක් ලෙස වර්ණනා කරමින් මාතෘ භූමියට නමස්කාර කරන බවද කවියා පවසයි. පළවෙනි කවියනේ. හද මිනිබැම්ම වැනි කාව්‍යයේ යෙදුම් මගින් මේ නිර්මාණය රසවත් වී ඇත. ලක්මවගේ කරුණාව නැමැති දියදහර මහා ගංගාවන් වී ගලා බසින බව සඳහන් කරන කවියා ඒ දියමිදකින් මරණාසන්න වූවකුට වුවද ජීවිතය ලැබෙන බව කියයි. අප රටේ ජල සම්පත වර්ණනා කරන්නේ එසේය. එතකොට මේකෙන් මොකද්ද වර්ණනා කරේ? අපේ රටේ ජල සම්පත නේද? පළවෙනි කවියෙන් කතා කරා අපේ රටේ වීරවරු කොහොමද පර සතුරන් විනාශ කරලා මේ රට බේරගත්තේ? කොයිතරම් වටිනවද මගේ රට? ඒ නිසා මගේ රට හරියට මිනි බැම්ම හදවත නැමැති මිනි බැම්බේ ඇඳපු සිටියේ මක් චිත්‍රයක් වගේ කියලා.
ඒක මකන්න ලේසි නෑ නේද? ඒ වගේම දෙවෙනි කවියෙන් කියනවා මේ අපේ රටේ ජල සම්පත ගැන කතා කරනවා පුතේ. ඊළඟට එස් මහින්ද හමුදුරුවෝ කියනවනේ වටේ මහ මුහුදයි. අපි දැන් චුට්ටකට කලින් කතා කරා අපේ රටේ වටේටම තියෙන මොකද්ද? මහා සාගරය කියලා. සීතල සුළං විහිදයි. එතකොට ඒ මහ මුහුද නිසා අපිට සීතල සුළඟ තමයි ඒකෙන් දැනෙන්නේ නේද? විහිදයි. දකින අය පුබුදයි. එතකොට මේ මහා සාගරයේ දකින මිනිස්සුන්ගේ හදවත ප්‍රබෝධමත් වෙනවා. දිව්‍ය ලෝකය මීට පරදයි. එතකොට මේ දිව්‍ය ලෝකයක් පරාජයට පත් කරන්න පුළුවන් පුතේ අපේ මේ වටේටම තියෙන මහා සාගරය. සිසිල් සුළං හමන්නා වූ මහා සාගරය නිසා දිව්‍ය ලෝකයක් ඒකට පරාද වෙනවා කියලා ඉස්මහින්ද හාමුදුරුවෝ කියලා තියෙනවා. මිහිරි හැමෝටම ශ්‍රී ලංකා කියන නම. එතකොට ශ්‍රී ලංකා කියන නමම පුතේ හැමෝටම බොහෝම මිහිරි කියනවා. මේ මගේ මව්බිම වඳිමි සැලකිලි කරමි නිතරම. එක් මහින්ද හාමුදුරුවෝ කියනවා මේක තමයි මගේ මව්බිම. මේක තමයි මම ඉපදුනේ. ඒ නිසා වඳිමි සැලකිලි කරමි නිතරම. දැන් අම්මට තාත්තට වඳිනවනේ අපි. බුදුහාමුදුරන්ටත් වඳිනවනේ නේද? දෙවියන්ටත් වඳිනවනේ. කවදාවත් අපි මේ මාතෘ භූමියට කියලා වඳිනවද? එහෙම කෙනෙක් දැක්කනම් අපි ඒ දැක්කේ එක දවසක් කවුද? මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා ඉන්න කාලේ යුද්ධ ඉවර කරලා රටක ඉඳලා කොහරි ප්ලේන් එකෙන් බහලා ඇවිල්ලා එයාපෝට් එකේදී දැක්කද ඔයගොල්ලෝ ඒ දර්ශනේ දැකලා තියෙනවද? දන ගහලා වඳිනවා නේද? අන්න ඒ දර්ශනේ හැර ලංකා භූමියට මේ ලංකා මාතාවට එහෙම අපි කෙනෙක් කවුරුත් වඳිනවා දැකලා නැහැනේ. අපි වඳින්නෙත් නැහැනේ. අනේ මගේ ලක් මාතාව දිනේ බා කියලා දන ගහලා වඳින්නේ නැහැ අපි. නමුත් එහෙම වඳින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නේද? ඇයි මේ අපි ඉපදිච්ච මාතෘ භූමිය. එතකොට අපේ අම්මා හා සමානයි. අම්මා අපට ජීවය දුන්නා වගේ තමයි අපි කොච්චර වාසනාවන්තද මේ ලංකාව වගේ රටක ඉපදෙන්න. බැරි වෙලාවත් අප්‍රිකාව වගේ රටක ඉපදුනා නම් කළු පොටට වෙලා මේ ලොකු කටේ තොල් එහෙම නේද අර කාපිරි මිනිස්සු වගේ ඉපදුනා නම් මස් කන මිනිස්සු වෙලා ඉපදුනා නම් මොකද කියන්නේ? වාසනාවකට මේ ලස්සන රටක නේද බුදුදහමින් පෝෂණය වෙච්ච ලස්සන රටක අපි ඉපදුනා. එතකොට වැන්ද කියන පව් නෑ. එතකොට ඉස්මයින් දහමඳුර කියනවා වඳිමි සැලකිලි කරමි නිතරම. විදේශිකයෙක් වුණාට කියලා දෙනවා. මල් පිපෙන පොකුණුද? එතකොට පොකුණු තියෙනම ලංකාවේ ගොඩාක් තැන්වල. ඒ විතරක් නෙමෙයි නිකම් වතුර තියෙන පොකුණු නෙමෙයි පුතේ නේද? ඒ පොකුණු වල මොනවද? නෙළුම් මානේ ලෝලු වගේ ලස්සන මල් පිපෙනවා පාට පාට. කඳු ගම් කැලෑ කුඹුරුද කඳු තියෙනවා ගංගා තියෙනවා කැලෑවල් තියෙනවා කුඹුරු තියෙනවා. දැන් මම මේවා කියනකොට මේ එක එක චිත්‍රයන් දෙන්න ඕනේ හිතේ. අපි ඒකට කියන චිත්ත රූප ජනනය වෙනවා කියලා. ජනනය වෙනවද? හිතේ රූපම ඇවෙනවා නේද? හිතේ රූපම ඇවෙනවා නම් අපි මේක ලස්සනට කියනවත් එක්කම හිතනවා. අපිට මේක දැනෙනවා නම් තමයි නිමංගි චිත්ත රූපම ඇවෙන්නේ. හිතේ රූපම ඇවෙන්නේ නේද? දැන් මල් පිපෙන පොකුණුද කිව්වම ඇස් ඉදිරියට අග්ගල මල් පිපිච්ච පොකුණු බැවෙන්න ඕනේ. කඳු ගම් කැලෑ කුඹුරුද කිව්වම යායට සරුසාර වෙච්ච කුඹුරු නේද? ඒ වගේම කැලෑවල් සිංහරාජෙහිම ගිහින් තියෙනවා නම් ඊට පස්සේ කඳු අපිට මැවෙන්න ඕනේ. වතු පිටි මිනි මුතුද නිකම්ම වතු පිටි නෙමෙයි මේ ලංකා පොළොව තලේ තියෙන්නේ. මොනවාද? මිනි මුතු මැණික් තියෙනවනේ නේද? මේ අපේ ලංකාව වටිනවා කියන්නේ පුතේ. මේ පොළොව තලයේ මත නෙමෙයි ඇතුළාන්තයේ මුතු මැණික් තියෙනවා. නේද? අදටත් තියෙනවනේ. අදටත් මැණික් තියෙනවනේ. ඉතින් වතු පිටි මුතු මිනි මුතුද තිබේ මගේ රට කාට දෙවෙනිද? මේ කවිත් කටපාඩම් කරගන්න ඕනි. ඇයි ඒ? සමහරට පද දෙකක් දීලා ඔයාලට ඉතුරු පද දෙක ලියන්න එන්න පුළුවන්. මගේ තිබේ මගේ රට මේ කියන දේවල් තියෙන මගේ රට කාටද දෙවෙනි වෙන්නේ අහනවා. ඇත්තටම දෙවෙනි වෙන්නේ නැහැ කාටවත්. නේ? කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ. දැන් රටවල් වලට ගිහින් තියෙනවා නම් ඕගොල්ලෝ හදිසියෙන් හරි ඕගොල්ලන්ට දැනෙන්න ඕනි අනේ ඒ රටයි මේ රටයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. අර කතාවටත් කියන්නේ නේද? මගේ රටේ වතුර ටිකක් දීලා හිටියත් සැපයි කියලා. ඇයි මේ තරම් පිරිසිදු වතුර කිසිම රටක නැහැනේ පුතේ. අපේ වගේ පිරිසිදු මේ මිරිදියේ ජලය බොන්න පුළුවන් වතුර ඇත්තටම සමහර රටවල නෑ. ඇමරිකාව වගේ රටවල මිනිස්සු කොකා කෝලා බොන්නේ. අපේ කට්ටිය කොකා කෝලා බොන්නේ ඇයි තේටිය? අපේ කට්ටිය බොන්නේ ඇයි? ඒක නිකන් ට්‍රෙන්ඩ් එකක් වගේ නේද? ඒ මිනිස්සු කොකා කෝලා බොන්නේ ඇයි ඇමරිකාවේ එහෙම?
ඒගොල්ලන්ට පිරිසිදු ජලය නැති නිසා. ඒ නිසා ඒගොල්ලෝ කොකාකෝලා බොනවා. ඒක බලාගෙන අපේ මිනිස්සු මොකද කරන්නේ? ෆ්‍රයිඩ් රයිස් එකක් හරි කොත්තුවක් හරි ගෙනල්ලා අරක කකා කොකාකෝලා බිල්ල නැති නේද හදාගන්න. අපිට හොඳ පිරිසිදු වතුර තියෙනවා. එහෙනම් එස්මහින්ද හමුදුරහනවා මේ හැමදේම තියෙන මගේ රට කාටද දෙවෙනි වෙන්නේ? කිසි කෙනෙකුට දෙවෙනි වෙන්නේ අද්විතීයයි නේද? ඉතා සරල භාෂාවක් යොදාගෙන රචනා කර ඇති මේ දේශාභිමානී පද්‍ය කාව්‍යයෙන් ළමා සිතෙහිද ජාත්‍යානුරාගය ඇති කරයි. ජාත්‍යානුරාගය, ජාතිය පිළිබඳ අනුරාගයක්, ආදරයක් ඇති වෙන පුංචි ළමයි ඔයාලා වගේ දරුවන්ගේ හිත්වලත් උට ඒ තරම් සරලව කියලා තියෙනවා. මගේ රට කාට දෙවෙනි දේ යන මේ රට ගැන ආඩම්බරයක් ඇති වෙයි. කාටවත් අපි දෙවෙනි නෑ කියනකොට ඇත්තටම අපිට විශාල ආඩම්බරයක් දැනෙනවනේ. ඔන්න පුතේ සුනිල් ශාන්ත කියන අපේ ඉස්සර හිටපු ගායකයෙක්. දැන් නෑ. ගායනා කරලා තියෙනවා කැලිස්ටස් ජයසිංහ තමයි මේක රචනා කරලා තියෙන්නේ. නේද? මේ පද්‍ය නිර්මාණය කරලා තියෙන නැත්නම් මේ ගීතේ රචනා කරලා තියෙන කැලිස්ටස් ජයසිංහ. දැන් ඔයාලට මේ නම් මෙහෙම මතක තියාගන්න ඕනේ. මේ ගීතේ රචකයා, ගායකයා නේද? අපි මතක තියාගන්න ඕනේ. හැමෝම අහගෙන ඉන්න ගෙදර අයත් එක්ක කතා කරන එක නතර කරන්න. මල් මල් වාරම් හරිම උදාරම් බලන්න ඒකේ අර ඈ ශබ්දේ ටිකක් වැඩිපුර තියෙනවා. මල් මල් වාරම් හරිම උදාරම් ගයවා ගුවනේ ලංකා නම වෙනුවෙන් පුරසාරම් කියවා එදින. මේ මොකද්ද කියන්නේ? ඇත්තටම අපේ රටේ පුතේ මල් ඇත්තටම ගොඩාක් තැන්වල ලස්සන මල් සුවඳහමන මල් නේද? පාට මල් තියෙනවනේ. ඒක තමයි හරිම උදාරයි කියලා කියන්නේ. ගයවා ගුවනේ ලංකා නම වෙනුවෙන් පුරසාරම් කියවා එදින. මේ ලංකාව කියන නම වෙනුවෙන් පුරසාරම් කියන්නේ මේක වර්ණනා කරන්න පුළුවන්. ඇයි? බොහෝ දේවල් මේ ලංකාව ඇතුලේ තියෙනවා. හෙළමල් රඟදී පිපි නටනවා. ඒ මොකද්ද කියන්නේ? පිපි නටනවා. හෙළමල්. හෙළ කියන්නේ සුදු කියන එක මෙතන. සුදු පාට මල් පුතේ රඟදී පිපි නටනවා. හුළඟට මේ අත ලෙල දෙනවා. නිකම්ම පිපිලා තියන්නේ මල නේද? සුදු. හෙළ කියන්නේ සුදු. හිසා වැවේ ඉවුරේ තමයි මේ සුදු පාට මල් පිපිලා ලස්සනට එහෙමේ වැනි නටනවා කියන්නේ. ඒ කියන්නේ මල් පිපිලා එහාට මෙහාට වැනෙනවා කියන එක. රතඹල රදලිය රජලිය වෙනවා. අම්මෝ ඒ මොකද්ද කිව්වේ? රතඹල කියලා කියන්නේ පුතේ මල් වර්ගයක්. හරිද? ඊට පස්සේ රදලිය කියන්නේ රජවරුන්ගේ කාන්තාව, රාජකාන්තාවන්, රජ බිසව්. රතඹල රදලිය රජලිය වෙනවා. නෑ රතඹල රදලිය කියන්නේ මල් වර්ගයා, රජලිය කියන්නේ රාජලිය බිසව, රජ බිසවක් බවට රදලිය රජලිය කියන මල් වලින් හැඩ වෙනවා නේද? එතකොට රතඹල රදලිය කියන මල් රාජලියක් රජකාන්තාවක් බවට පත් වෙනවා සීගිරි ගිරි මැදුරේ. සීගිරි ගිරි මැදුරේ කියලා කියන්නේ සීගිරිය ගිහින් තියනවද? එතකොට සීගිරිය ඇතුලේ මන්දිරයක් තියෙනවනේ. මෙන්න මේක ඇතුලේ. දැක්කද ඕගොල්ලෝ අර සීගිරි කාන්තාව? මෙන්න මේගොල්ලෝ ගැන මේ කියන්නේ නේද? සමනොල කන්දේ උඩ වැඩියා මල සීතලයෙන් පිපිරේ. ඇයි මල පිපිලා තියෙන්නේ? සීතල දරා ගන්න බැරුව මල පිපිරෙනවලු. මල විනාශ වෙනවා කියන එක පිපිරෙනවා. නේද? ඒ තරම් මේ සමනොල කන්ද සීතලයි, අධික සීතලයි කියලා කියන්නේ. මිහින් තලාගල මලින් පිරීලා සේදේ සිල් මිහිරේ. මිහින් තලාගල මුදුනේ මල් වලින් පිරීලා. මෙතන මොකද්ද මේ සේදේ සිල් මිහිරේ කියලා කියන්නේ මෙතන? මොකද්ද කියන්නේ? ඒ කඳු මුදුන් වල පූජනීයත්වය කියන්නේ පුතේ. ඇයි? මල් අරගෙන මිනිස්සු යනවා පූජා කරන්න නේද? උවැසියෝ එහෙම. එතකොට මොකද වෙන්නේ? අන්න ඒක තුල පූජනීයත්වයක් තියෙනවා. සීගිරිය තුල තියෙන සීගිරි ගල මුදුනේ ඒකම මිහින් තලාවේ මේ ලස්සනට මල් පිපිලා සේදේ සිල් මිහිරේ. එතකොට මිහිරිවත් වූ සිල් මල් වලින් තමයි සේදෙන්නේ කියන්නේ. ඇයි? ඒ පූජනීය බව කියන්නේ මිනිස්සු වන්දනාමාන කරන්නේනවා ඒ තැන්වලට. ආපහු මල් වාරම් කියනවා. ඊට පස්සේ බමරා බමරි නුරා නුරාගය. එතකොට බලන්න බමරා බමරි. ඒ කියන්නේ අර බමරා බමරි එකතු වුණාම අර බොහොම ආදරණීය බවක් එතන තියෙනවා නේද? ඒකන නුරා නුරාගය.
ඉබේ බිඳී යනවා. නුරා නුරාගය කියනකොට පුතේ එතන මොකද්ද? අනුප්‍රාසවත් යෙදු. නුරා නුරාගය අනුප්‍රාස එකම වගේ වචන එක ළඟ තියෙනවා. අතනත් එම රතඹල රදලිය රජලිය කියනකොටත් අනුප්‍රාසය තියෙනවා. ඒවා මාක් කරගන්න දැන් මම. මී මී පැණි පැණි වද වද රොද රොද අන්න බලන්න මී මී පැණි පැණි වද වද රොද රොද එතනත් මොකද්ද අනුප්‍රාසය නේද මී පැණි මී පැණි නේද එතකොට මී වද ඉබේ බැඳී යනවා රොද රොද ඉබේ බැඳී යනවා ඇයි ඒ මිහින්තලා මේ මෙතන කියන්නේ මිහින්තලා ගල මුදුනේ සීගිරිය වගේ තැන්වල මීමැස්සෝ ඉන්නවනේ මීමැස්ස බොහෝ ඉන්නකොට මීවද බැඳෙනවා නේද එතකොට මී වද ගැන තමයි මේ කියන්නේ මී පැණි පැණි වද වද රොද රොද ඉබේ බැඳී යනවා එතකොට බලන්නකො පුතේ මෙතන ඉබේ බැඳී යනවා නෙමෙයි ඉතින් මීමැස්සෝ ඉන්න නිසා තමයි මේක වෙන්නේ මේ අපේ පරිසර චමත්කාරය වර්ණනා කරන්නේ මුළු ලෝ සත්නගේ සත්වයාගේ මුළු ලෝක සත්වයාගේ හරිද මුළු ලෝ සත්නගේ කියන්නේ කාටද මුළු ලෝක සත්වයාගේ විඩා කඩා හැර ඒ කියන්නේ මහන්සි ගතිය නැති කරලා දාලා කුසුමින් නැහැවෙනවා මල් වලින් නෑ වෙලා යනවලු නේද මල් කියන්නේ බොහොම සුන්දර වස්තුවක් මල් වල සුවඳට අපි ආසයි මල් වල වර්ණයට අපි කැමතියි පාට පාට මල් දැක්කම අපි කඩා ගන්න හිතනවා නේද ඒ තරමට අපි මේවට කැමතියි ඒකයි කියන්නේ මුළු ලෝක සත්වයාගෙම තියෙන අර විඩාබර ගතිය මේ මල් වලින් නැති වෙලා යනවා කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන් අලුත්ව පන එනවා අන්න බලන්න අනුප්‍රාසයවත් යෙදු මෙතන කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන් අලුත්ව පන එනවා එතකොට මේ සින්දුවේ තියෙන ප්‍රාණවත් භාවය තමයි පුතේ මේ අනුප්‍රාසාත්මක යෙදුම් වලින් අපිට කියන්නේ ඒ වගේම ඊට පස්සේ කියනවා හිරු රැස් නාමින් නෙළුම් පිපිලා හිරු රැස් නානවද නෙළුම් නෑ ඉර පෑවුවට ඉර පායනවත් එක්කම තමයි නෙළුම් පිපෙන්නේ. එතකොට හිරු එළියේ රශ්මිය නෙළුම් මල් වලට වැදෙනවා. ඒක තමයි කියන්නේ හිරු එළියට නෙළුම් පිපෙනවා කියන එක නොකිය ගීත රචකයා කියන්නේ මොකද්ද? හිරු රැස් නානවලු නෙළුම් පිපිලා හිරු රැස් නාමින් නෙළුම් පිපිලා පොකුණු hina වෙනවා. එතකොට සූර්ය උදාවත් එක්කම නෙළුම් මල් පිපිලා එතකොට පොකුණු හරියට hina වෙනවා වගේ. ඇයි? ඒ තරම් ලස්සනයි නේද? මල් පිපුණාම පොකුණු හරි ලස්සනයි සුන්දරත්වය කියන්නේ. මැයි ගස නන් සිරි පුන් සිරි රුසිරින්. මැයි ගස් දැකලා තියෙනවද රතු පාට මැයි මල් පිපෙන්නේ? නන් සිරි නොඑක් සුන්දරත්වේ. පුන් සිරි පූර්ණ සිරියාව. රූ සිරි රූමත් බවි මනමාලිය වෙනවා. එතකොට හරියට මැයි ගහේ මල් පිපුණම රතු පාටින් මනමාලිය රූමත් බවින් ලස්සනින් පූර්ණ බවෙන් මේ ඔක්කොගෙම මැයි ගහ පුතේ මනමාලියක් වෙලාලු. නේද? අපේ මනමාලියෝ දෙවෙනි දවසේ රතු පාට අඳිනවනේ. එතකොට මැයි මල් ගහත් අන්න ඒ වගේ මනමාලියක් වගේලු මේ මල් පිපිලා තියෙන කාලෙට. බඳු වද කිනිහිරි ඉද්ද සමන් මල් මල් වල නම් ටිකක් කියන්නේ බඳු වද කිනිහිරියා ඉද්ද සමන් මල් තරගෙට පිපිදෙනවා. මේවා පිපෙන්නේ තරගෙට. ඔයාට කලින් මම පිපෙනවා නේද? කිනිහිරියා මල් ගහ ඉක්මනට මල් පිපෙනවා බඳු වද ගහට ඉස්සෙල්ලා. ඊට කලින් සමන් පිච්ච වැලේ මල් පිපෙනවා. ඉතින් මේ සමන් මල් වල පිපෙන මේ වගේ මේගොල්ලෝ තරගෙටලු තමයිලු පූදින්නේ මේ පිපෙන්නේ මල් 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 දෙගොඩ තලා මල් ගඟක් ගලා යන නේද ඒ කියන්නේ බලන අතේ මල් නේ හරියට දෙගොඩ තලා යන මලු නේ මල් ඒ තරමට තියෙනවා ඒ කියන්නේ අපේ රටේ තියෙන සුන්දරත්වය අපේ රටේ බොහෝ ප්‍රදේශවල පුතේ ලස්සනට ගස්වල මල් පිපෙනවා ඒතර මේක අපි වෙන වෙනම හිතුවොත් දැන් බලන්න ඕගොල්ලෝ එළියට බහැලා යනකොට අවට බටපිටාව දිහා බැලුවොත් කොච්චර මල් ගස් අපිට පේනවද නේද? ගෙවල් වල මිදුල් වල විතරක් නෙමේ පාරවල් අයිනේ කැලෑවල් වල හැමතැනම කැලේ තියෙන ගස් වලත් මල් පිපෙනවනේ. අපි හිතවන රෝස ඉද්ද වගේ නෙමේ කැලේ ගස් වලත් මල් පිපෙනවනේ. ඒතර මේ හැම මලක්ම පරිසරයට ගෙන එන්නේ බොහොම අපූර්ව සුන්දරත්වයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගීතයේ කොටස් එහෙම ඔයගලන්ට කොටසක් දීලා ඊළඟ කොටස සම්පූර්ණ කරන්න වෙනවා. මේ පාඩම ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ ඔයාට සංකීර්ණයි හේතුව ඔයා මේකේ තියෙන ගීත කොටස් කවි ඒව ටිකක් පාඩම් කරලා තියාගන්න ඕනි. තේරුමත් මතක තියාගන්න ඕනි. මල් පෙපේ සුවඳ දෙමින් නටයි. සීගිරි ගිරි මැදුර රතඹල රදලිය මල් වලින් හැඩවේ. එවිට ඒ මල් රජලියන් සේය. සමනොල මිහින්තලා කඳු මුදුන් වලින් අලංකාර වී සොඳුරු දසුන් මැවේ. ඒ කඳු මුදුන් වල පූජනීයත්ව වර්ණනා කෙරේ. සේදේ සෙල්මිහිරේ යනුවෙන් ව්‍යංග්‍යාර්ථවත් වන්නේ පූජනීයත්වය.
මොකද පුතේ ව්‍යංග්‍යාර්ථය කියන අලුත් වචනයක් ආවා. අපි මීට කලින් මේ වචනේ කතා කරලා තියෙනවා. මොකද පුතේ ව්‍යංග්‍යාර්ථවත් බව කියන්නේ? හ්ම්? ව්‍යංග්‍යාර්ථය. දන්නවද? යම් කිසි දෙයක් කිව්වම ඒකේ මතු පිට අදහසක් තියෙනවනේ. දැන් අපි මෙතන බලමුකෝ. සේ දේ සිල් මිහිරේ. එතකොට අපිට මොකක්ද හිතෙන්නේ? මොකක්ද හිතෙන්නේ? මිහිරි වුණු සිල් හේදිලා යනවා වගේනේ. හරියට වතුර පාරක් ගැහුවම හේදිලා යනවා වගේ එකක්නේ. වාච්‍යාර්ථේ නැතු ඒ වාච්‍යාර්ථේ නෙමෙයි. ඒක ඇතුළාන්තයෙන් කියන. ඒකේ සැඟවිච්ච අර්ථයක් තියෙනවා. මොකද්ද සැඟවිච්ච අර්ථය? මේ කියන තැන තියෙන පූජනීය බව. මිහින්තලාවේ තියෙන පූජනීය බව කියන තමයි සේදේ සිල් මිහිරේ කියන්නේ. අන්නේ සැඟවුණු අර්ථයට තමයි අපි කියන්නේ පුතේ ව්‍යංග්‍යාර්ථය. හරිද? මතු පිට වාච්‍යාර්ථය නෙවෙයි සැඟවුණු වර්ථයට කියනවා ව්‍යංග්‍යාර්ථය කියලා. හොඳට මතක තියාගන්න. කවියෙන් ගීයෙන් විරිතින් තනුයෙන් වැනි අනුප්‍රාසවත් යෙදුම් මේ ගීයේ සජීව හා ප්‍රාණවත් භාවය මතු කරයි. මම කියවනේ ජීව ගුණයක් ගෙනත් දෙනවා. නෙළුම් පිපුණු පොකුණු මනාලියන්සේ දිස්වන මැයිගස් තරඟෙට පිපෙන විට මල් වර්ග පරිසරය සුවඳවත් කරමින් මුළු ලොවම සනහන බව වර්ණනා කරයි. රචකයා මේ නිර්මාණයෙන් කරන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වයත් පූජනීයත්වයත් ගෙනහැර පාමින් සහෘද සිත් සතන් තුල ජාත්‍යානුරාගය ඇති කිරීමට උත්සාහ කිරීම. කවුද සහෘදයා කියලා කියන්නේ? සහෘද කියන්නේ දැන් පුතේ කවි දැන් මේ ගීතය රචනා කරලා තියෙන කවුරු හරි රචකයෙක්නේ. එතකොට එයාගේ හිතේ මේ අපේ රටේ තියෙන සුන්දරත්වය, අපේ රටේ පරිසරය තුල තියෙන සුන්දරත්වයක් එයාට දැනුණා. හරිද? ඒ දැනිච්ච සුන්දරත්වය එයා වචනයට නැගුවා. ගීතයක් හැටියට එයා රචනා කරා. දැන් ඒ ගීතේ රස විඳින අපි ඉන්නේ. කවියා ඒ ගීත රචකයා හෝ කවියා ඒක රස විඳලා තමයි අපිට දෙන්නේ. එතකොට එයා විඳපු රසේම අපි විඳිනවා නම් අපි තමයි සහෘදයා. සමාන හදවත් ඇත්තා. සහෘදයා කියලා කියන්නේ සමාන හදවත් ඇත්තා කියන එක. කාට සමාන හදවතක්ද තියෙන්නේ? සහේලි. කාට සමාන හදවතක්ද? කවියාට සමාන හදවතක් නේද? කවියාට සමාන හදවතක්. සමාන හදවත් ඇත්තා තමයි සහෘදයා කියන්නේ. විදේශයන්හි සැරිසරමින් ලෝකයේ සිසාරා ගියද මගේ දේශය තරම් උතුම් දේශයක් හමු නොවුණු වග කියමින් දේශය වර්ණනා කරන මේ ගීතයේ රස විඳිමු. බලන්න WD අමරදේව අපේ හිටපු දක්ෂ ගායකයෙක්. ඒ වගේම සුනිල් සරත් පෙරේරා තමයි මේ ගීතය ලිව්වේ. මෙන්න පුතේ කියනවා කොයිතරම් රටවල් වල සැරි සරමින් ඒ කියන්නේ ඇවිද ගිහිල්ලා ගියාට මගේ දේශය තරම් මෙයා කියනවා දේශයක් හමු නොවුණු වග මේ වගේ රටක් ලැබුණේ නෑ කියන එක මෙයා කියනවා. කවුද කියන්නේ? ගීත රචකයා කියන්නේ සුනිල් ආරියරත්න. එයාගේ අත්දැකීමක් හෝ එයාට කවුරු හරි කියපු දෙයක් අත්දැකීමක් කරගන්න ඇති. එතකොට ඒකේ කියනවා නේද? දැන් අපි රටවල් දෙක තුනකට ගියොත් අපිට දැනේ ලංකාව කොයිතරම් අපූර්වද? කොයිතරම් විශේෂයිද? කොච්චර වටිනවද කියන එක එදාට තමයි අපිට දැනෙන්නේ. තාමත් අපි මේ රට ඇතුලේ විතරක් ඉන්නකොට අපිට මේකේ ලොකු වෙනසක් දැනෙනවා අඩුයි. පියාසර කර ආමි දේශයෙන් දේශයට. මොකද්ද කවිය කියන්නේ? පියාසර කරාමි මම ඇවිදලා ආව රටින් රට දේශයෙන් දේශයට. පියාසර කරා කියන්නේ තටු අරගෙන පියාඹුවා කියන එක නෙමෙයි. රටවල් ගණනාවක මම ඇවිදලා ආවා. මගේ රට මට අගේ තව්තිසාවට වැඩිය. අන්න පුතේ තව්තිසා දිව්‍ය ලෝකයක්. එතකොට දිව්‍ය ලෝකයකටත් වඩා මේ රට වටිනවා කියලා කියන්නේ. ඇයි ඒ? දැන් අපි දන්න විදිහට දැන් අපි ප්‍රාර්ථනා කරනවා නම් අනේ මම මල් පූජා කරලා ප්‍රාර්ථනා කරන අනේ මම ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකයක දිව්‍ය කුමාරයෙක් දිව්‍ය කුමාරියක් කියලා ඉපදෙන්නේ කියලා ප්‍රාර්ථනා කරා කියන්නකෝ. හරිද? දැන් ඉපදෙනවා. හරි ඉපදුනා. ප්‍රාර්ථනා කරාටම ඉපදෙන්නේ නැහැ. ගොඩක් පින් කරන්න ඕනේ. ඉපදුනා කියන්නකෝ. ඔයයි මමයි අපි සේරම දිව්‍ය ලෝකේ ඉපදුනා. හරිද? හැබැයි චේතිය අපිට හැමදාම දිව්‍ය ලෝකෙට වෙලා ඉන්න පුළුවන්ද? ඕනනම් පුළුවන් නේද? බෑ. ඉන්න බෑ. ඇයි ඒ? අපේ අර පින කියන එක ඉවර වෙච්ච දවසට දිව්‍ය ලෝකෙන් අපි ආපහු චුත වෙනවා. සමහරු දිව්‍ය ලෝකේ ඉඳලා සතර අපායටත් යනවලු. සමහරු මනුෂ්‍ය ලෝකයටත් එනවලු. තේරුණාද? දිව්‍ය ලෝකෙක හිතන්න එපා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ගැලවෙන්න පුළුවන් කියලා එනවා. දිව්‍ය ලෝකෙ ගියත් දිව්‍ය සම්පත් කොච්චර වින්දත්
තමන්ගේ පින ඉවර වෙච්ච දවසට. මොකද අපි ජීවිතේ පින් විතරක් නෙමෙයි පවුත් කොච්චර කරගන්නවද? පින් වලට වඩා ප්‍රබලයි අපි කරගන්න පව්. අපි දන්නේ දුනාට. නේ? ඒ පව් ප්‍රබල නිසා දිව්‍ය සම්පත් හැමදාම විඳින්න බෑ. ආපහු චුත වෙලා එක්වර සතර අපාය කියන තැනට යනවා නැත්නම් ආයි මනුෂ්‍ය ලෝකෙට එනවා. මනුෂ්‍ය ලෝකෙට આવොත් බුදු සරණයි ආපහු පින් කරලා කොහෙට හරි ය아가න්න බැරිය නේද? මනුෂ්‍ය ලෝකෙට නැතුව සත්ත්ව ලෝකෙ, තිරිසන් ලෝකේ හරි ඔය අපායකට හරි ගියොත් එහෙම ඉතින් කතා කරලා වැඩක් නැහැ. අන්න බලන්න තව්තිසාවටත් වැඩිය නම් මේ රට අගී කියන එක හරි. තව්තිසාවේ හිටියත් පින තියනකම් විතරයි. නමුත් මේ රටේ අපිට මරණකම් ටිකක් ඉන්න පුළුවන් නේද? අවුරුදු 120ක ආයු කාලයක් තියෙනවා කොහොම හරි පින තිබුණොත් ඒකේ ඉන්න පුළුවන්. නැත්තම් අඩු ගානේ 70ක් 80ක් හරි ඉන්නවනේ. එච්චර කල් අතරින් ඉන්න බැරි වෙනවා. එහෙනම් මේ කවිය බලන්න පුතේ තව්තිසාවටත් වැඩිය මගේ රට අගේ කියනවා. කියන්නේ කවියට මේ රට හොඳටම දැනිලා තියෙනවා නේද? මේ රට අර ගිය රටවල් එක්ක සංසන්දනය කරනකොට මේක කොච්චර වටිනවද? තව්තිසා දිව්‍ය ලෝකයටත් වඩා වටිනවා. එයා ගිහින් නැහැ. නමුත් එයා හිතනවා ඊටත් වඩා මේක වටිනවා. සුමුදු සුදු වලාවෙන් මිදෙත දලදා මැදුර. මිදෙත. ඒ කියන්නේ මොකද? මිදෙද්දී. ඒ කියන්නේ සුදු පාට වලාකුළු වලින් මිදෙනවා කියන්නේ පුතේ පේන්න ගන්නව මොකද්ද පේන්න ගන්නෙ? දලදා මැදුර. දලදා මන්දිරය නේද? සුමුදු සුදු වලාවෙන් මිදෙත දලදා මැදුර ඇසට එක රසඳුනයි. දසුන රන් කොත උදුල. ඇසට එක රසඳුනයි කියන්නේ රස අංජනයක් වගේලු. රසාංජනයක් කියලා අපි කියන්නේ. දසුන රන් කොත උදුල. උදුල කියන්නේ පුතේ බබලන්නා වූ රන් කොතේ දර්ශනය ඇසට රසාංජනයක් වගේ කියනවා. නේද? බබලන රන් කොතේ දර්ශනය ඇසට රසඳුනක් කියනවා. රසාංජනයක් කියනවා. ඇසෙයි අලු යම් වෙරේ ඇසෙයි අලු යම් දුරේ තේවා විහෙවිසිය. දැන් අපි දන්නවා දලදා මාලිගාවෙම උදේ පාන්දර තේවාව තියෙනවනේ නේද? බුද්ධ පූජාවෙම නැත්නම් කරලා තේවාව තියෙනවනේ. එතකොට මෙන්න මේක අලු යම් දුරේ උදේ පාන්දර ඇහෙනවා. පිරෙයි සිත බුදු බැතින්. එතකොට ඒක ඇහෙනකොට බුදු බැතියෙන් බෞද්ධ භක්තියෙන් හිත පිරීලා යනවා. පහන් වේ සිත් සතන්. හිත ප්‍රසන්න වෙනවා මේ වෙලාවට. ඒ වගේම කියනවා ලියදී වට කෙත් යාය. ලියදී කියලා කියන්නේ නියරවල් වට කරගත්ත කුඹුරු යාය. දිසෙයි අරුණලු රංගන. උදේ පාන්දර පේන්න ගන්නවා නේද? උදේ ඉර එළියත් එක්කම පේන්න ගන්නවා පුතේ කෙත් යාය. ගලායයි දිය කඳුරු. දිය කඳුරු කියන්නේ දිය පාරවල් ගලාගෙන යනවා. මේ අපේ රටේ තියෙන දේවල් ගැන කියන්නේ. නිල් නිල්ව ගිරි සිරස නිල්ව ගිරි සිරස එතනක් තියෙන අනුප්‍රාසය. එතකොට ගිරි සිරස නිල් පාටයි. ගිරි සිරස කියන්නේ කඳු මුදුන. කඳු මුදුන නිල් පාටයි කියලා කියන්නේ ඇයි මෙතන? කවි සමයේ කොළ පාට හඳුන්වන්නේ නිල් පාට. එතකොට කොළ පාට හරිත වර්ණ ශාක තියෙන නිසා කඳු මුදුන් කවිය කියනවා නිල්ව පද නිල් පාටින් පේන කියන්නේ පද කොළ පාටින් කියන එක තමයි මේ කියන්නේ. දල උදුල ඇත් ගමන බබලන දල සහිත ඇතුන්ගේ ගමන උදුල කියන පුතේ බබලන. බබලන්නා වූ දල සහිත ඇතුන්ගේ ගමන සිහිවයි වනාරණ. එතකොට ඇත්තු මෙහෙම පේලියට ගමන් කරනකොට දැන් අපි දන්නවා ඇත්තු පේලියට ගමන් කරනවා දකින්නකොට අපිට මොනවද මතක් වෙන්නේ? ඇත්තු ඉන්නේ කැලේනේ වන අරණක් නේද? කැලෑවක් මතක් වෙනවා. වන අරණ කියලා කියන්නේ කැලය කියන එක. ඇසේ කවි තුන් සරණ සුමන සමනොල නගින. සුමන සමනොල කියන්නේ ශ්‍රී පාද කන්දේ නගිනකොට ඇහෙනවලු තුන් සරණේ කවි. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ හිත පහදාගෙන කියලා තුන් සරණේ කවි කියන්නේ සිරිපදයන්නේ නේද? ඉතින් කවිය කියනවා මේ කිසිම දෙයක් මම ගිය එක රටකදීවත් මම දැක්කේ නැහැ. මම මේ කිසිම දෙයක් ඒ රටවල් වලදී ඇහුවේ නැහැ. මේ හැමදේම තියෙන්නේ මගේ රටේ විතරයි නේද? මේ තරම් ලස්සන දේවල් ඒ කියන්නේ ඇහැට ප්‍රිය දසුන් කනට ඇහෙන ලස්සන දේවල් මේ හැම දෙයක්ම තියෙන්නේ මගේ රටේ නිසා. එයා කියනවා තව්තිසාවටත් වඩා මට දිව්‍ය ලෝකයටත් වඩා මේ රට අගේ කියලා. බලන්න පුතේ රට ගැන කියන මේ දේවල් නිසා අපේ හදවත තුළට ජනිත වෙන්නේ මොනවාද? දේශාභිමානය, දේශානුරාගය, දේශ වාත්සල්‍ය කියන දේවල්. නේ? ඒතර මෙන්න මේ දේවල් වලින් තමයි පුතේ අදටත් මේ තරමින් හරි මේ රට ආරක්ෂා වුනේ. අපි මිනිස්සු රට වෙනුවෙන් යමක් කරන්න ඕනි කියලා අභිමානයක් ඇති කරගෙන යම් දෙයක් කරා නම් මේ කියන කවි සහ ගීත රචකයෝ ඒකට ලොකු උපකාරයක් වෙලා තියෙනවා. ඒ අය තමයි මේ මිනිස්සුන්ගේ ඔළුවට මේව දැම්මේ. හිතන්න
දකින්න නේද? මේ රට කොච්චර වටිනවද කියලා. එහෙනම් මෙච්චර දෙයක් තියෙන මගේ රට මට අගේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හරිද? දැනුණාද? පාඩම දැනුණාද? රට ගැන මොනවද හිතුනේ? ජාතික අනුරාගයක් ඇති වුණාද? දේශාභිමානයක් ඇති වුණාද? දේශානුරාගයක් ඇති වුණාද? යසඳු ඔයාලට ඇති වුණාද දන්නේ නැහැ. කියපු මට නම් ගොඩාක් දැනුණා. නේද?